හරි අපි පටන් ගමු කට්ටිය නෑ හැබැයි මගේ හැරුව ටික මුල් ටික රෙකෝඩින් එකේ බලන්න මොකද වෙලාවට වැඩි කරනවා. හරිද? හරි. අපි යම් මේ 1933 කතන්දරය කතා කරමු. 1900 අපි ඒක පස්සට ඉන්නවා. හරි. 1973 1973 1973 ගත්තහම ආවද? හරි. 1973 ගත්තාම කැලණි විශ්වවිද්‍යාලය හරිද? මේ 1973 ඉගෙන තමයි කතා කරන්නේ. එතකොට මේ කැලණි විශ්වවිද්‍යාලයේ මොකද වෙන්නේ? මෙරට ප්‍රථම ජනසංඛ්‍යා නිවේදන අධ්‍යයන අංශය ආරම්භ කරනවා. අධ්‍යයන අංශය මොකද්ද? මෙරට ප්‍රථම ජනසංනිවේදන අධ්‍යයන අංශය මම පැහැදිලිව හැම කියලා අපු මොඩ චුට්ටක් කියන්න. මෙරට ප්‍රථම ජනසංනිවේදන අධ්‍යයන අංශය ආරම්භ කරනවා. මොකද්ද? මෙරට ප්‍රථම ජනසංනිවේදන අධ්‍යයන අංශය ජනසංනිවේදන අධ්‍යයන අංශය. එතකොට මේක ගත්තහම මේ කැලණි විශ්වවිද්‍යාලය මේක පටන් ගන්න 1973 දී මේක ගත්තහම ප්‍රධාන කොටස් දෙකක් අපි කතා කරනවා. එක කොටස තමයි විද්වත් මණ්ඩලය. හරිද? විද්වත් මණ්ඩලය. අනිත් කොටස තමයි කතිකාචාර්යවරු. කවුද මේ විද්වත් මණ්ඩලය කියලා කියන්නේ? විද්වත් මණ්ඩලය විද්වත් මණ්ඩලය තමයි කතිකාචාර්යවරුන්ට උපදෙස් දුන්නේ. කතිකාචාර්යවරු කියන්නේ විෂය උගන්වපු අය. හරිද? මෙන්න මේ නම් ටික අපි මතක තියාගමු. විද්වත් මණ්ඩලයේ ඉන්නවා ළමයි මහාචාර්ය විමල් දිසානායකයන්. හරිද? මහාචාර්ය විමල් දිසානායකයන්. හරිද? එක්කෙනෙක්. තවත් එක්කෙනෙක් ඉන්නවා මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍රයන්. කවුද? මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍රයන්. තවත් එක්කෙනෙක් ආචාර්ය එඩ්වින් ආර්යදාසයන්. කවුද? ආචාර්ය මේ ආචාර්ය මහාචාර්ය හොදන්න එපා. හරිද? ආචාර්ය එඩ්වින් ආර්යදාසයන්. ඊළඟට ඉන්නවා ඔයාලා දන්නම කෙනෙක් මහාචාර්ය එදිරිවීර සමච්චන්ද්‍රයන්. කවුද? මහාචාර්ය එදිරිවීර සමච්චන්ද්‍රයන්. ඊළඟට ඉන්නවා ළමයි මහාචාර්ය එම්.බී. ආර්යපාලයන්. කවුද? මහාචාර්ය එම්.බී. ආර්යපාලයන්. මහාචාර්ය එම්.බී. ආර්යපාලයන්. පහයි ළමයි. හයක් ඉන්නවනේ හරියට. මට අවුරුදු 23 වගේ දැනෙනවා. විමල් දිසානායකයන්, සුරන්ද්‍ර මහේන්ද්‍රයන්, ආචාර්ය එඩ්වින් ආර්යදාසයන්. තවත් එක්කෙනෙක් ඉන්නවනේ. ඩී.සී. රණතුංගයන්. කවුද? ඩී.සී. රණතුංගයන්. හරි එක්කෙනා තමයි ඩී.සී. රණතුංගයන්. මේ හය අනිවාර්යෙන් මතක තබාගත යුතුමයි. පාඩම් කරගත යුතුමයි. ඔයාලට මේ වගේ මේ පැත්තේ කට්ටිය ඉබේම මතක තියාගන්න පුළුවන්. හරියට නිකන් අර එක කලින් කුරුණු දෙන්නයි කියන්නේ. එන්නේ ඒ වගේ සීන් එකක් තියෙනවා ළමයි. හරිද? ඔබ බලන්නකෝ. මහාචාර්ය විමල් දිසානායකයන් මේකලත් දෙනවා. මහාචාර්ය සුරන්ද්‍ර මහේන්ද්‍රයන් මේකලත් දෙනවා. ආචාර්ය එඩ්වින් ආර්යදාසයන් මේකලත් දෙනවා. මෙතනින් ඩී.සී. රණතුංගයන් මේක දෙනවා. මේ විද්වත් මණ්ඩලයේ හිටපු මහාචාර්ය දිරිවීර සමච්චන්ද්‍රයන් සහ මහාචාර්ය එම්.බී. ආර්යපාලයන් කියන දෙදෙනා විතරයි කතිකාචාර්යවරු වශයෙන් විෂය ඉගෙනුවේ නැත්තේ. හරි ඒකත් හොඳට මතක තියාගන්න.
මහාචාර්ය දිවින සමච්චන්ද්‍රයන් සහ මහාචාර්ය එම්.බී. පාලයන් කියන දෙදෙනාම විෂය ඉගෙනුවේ නැහැ. අනිත් 4 දෙනාම ඉගෙනුවා. තව ඔයාලා දන්න කීප දෙනෙක් ඉන්නවා. මතකද අර මේ ඕලෙවල් කාලේ තිබ්බ අපට වැසිකිළියක් පාඩම? කාගේද? කේජයි කියලා කියන්නේ. ආවලයි කේජයි කියලා කියන්නේ අපිට මේ අද්දේ කතා කරන්න පුළුවන්. ඒ වගේම තව මේ මහගමසේකරයන් කතිකාචාර්යවරයෙක්. මහගමසේකරයන් තව WD අමරදේවයන් අමරදේවයන් ඔන්න ඔහොම පොඩ්ඩ ඔය ටික ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මේ ටික මතක නැහැ. තවත් ඔයාලා අහලා මේ ඔයාලා දන්නවද පළවෙනි ටෙලි නාට්‍ය දන්නවද කියලා ළමයි? පළවෙනි ටෙලි නාට්‍ය දන්නවද? මොකද පළවෙනි ටෙලි නාට්‍ය? දිමුතු මුතු. හරිද? ලියාගන්න දන්නේ දිමුතු මුතු. එතකොට ඒ ටෙලි නාට්‍ය නිර්මාණය කරපු ජී.බී. නිහාල් සිංහයන් ගත්තහම එතුමාත් කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරා චලනයේ මේ ජන සංනිවේදන අධ්‍යයන අංශයේ. කවුද? ඩී.බී. නිහාල් සිංහයන්. හරිද? ඔය විදිහට අපිට මේ කැලණි විශ්වවිද්‍යාලයේ ඒ ජන සංවේදන අධ්‍යයන අංශයේ කටයුතු කරපු විද්වත් මණ්ඩලය සහ කතිකාචාර්යවරු හඳුනා ගන්න පුළුවන්. ඉතින් තවත් කතිකාචාර්යවරු වල දීලා තියෙනවා පියසිරිය ගුණරත්නයන්, ආචාර්ය පිය සෝමවේදීස්, ඔය වගේ තවත් දෙන්නෙක් විතර ඔයාලට නෝට් එකේ දීලා තියෙනවා. හරිද? මේ කට්ටියව පාඩම් කරගන්න මේ කට්ටියව ඔයාට ඉබේම ඒකට මතක් කරගන්න පුළුවන්. එක කලින් කුරුල්ල දෙනික් වගේ සීන් එකක් තියෙන්නේ. හරිද? ඉතින් ඕක තමයි කැලණි විශ්වවිද්‍යාලයේ සීන් එක. එතකොට ඕක ගත්තාම ඔය ජන සංවේදන අධ්‍යයන අංශයේ වර්තමානයේ කියන්නේ වෙනකම්ම තියෙන මේ කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මාස් කමියුනිකේෂන් වශයෙන් උපාධි පාඨමාලාවක් හැදෑරීමට තියෙනවා. හරි. එහෙනම් ප්‍රශ්නයක් අහලා වගේ පේනවා වචන. ප්‍රශ්නයක් අහලා වගේ බෝඩ් එක පැහැදිලිව පේන්නේ නෑ නයක්. ඔව් ටිකක් අපැහැදිලි. ටිකක් අපැහැදිලි. ඔව් මටත් ඒක චුට්ටක් පෙවුනේ. ඒක තමයි මම හිතුවා ඉස්සෙල්ලා මේ මාව පෙවුනත් පේනවද කියලා ඉන්න බලන්න. නැද්ද ඒක? කොහොමද මම දැක්ක? තාම නෑ. ඉන්න හරි. තාම ඒක කොහොමද? දැන් නම් ටිකක් හරි ගියා වගේ නේ. මතක තියාගන්න මෙහෙමයි. කැලණියේ ජන සංවේදන අධ්‍යයන අංශය ගත්තාම විද්වත් මණ්ඩලය සහ කතිකාචාර්යවරු වශයෙන් කොටස් දෙකක් ඉන්නවා. විද්වත් මණ්ඩලය ගත්තාම මහාචාර්ය විමල් දිසානායකයන්, මහාචාර්ය සුරංග මහේන්ද්‍රයන්, ආචාර්ය ඉන්ද්‍රීතාසයන්, මහාචාර්ය කවුද මේ දිරිවෙන සලච්චන්ඩයන්, ඒ වගේම තමයි එම්.බී. ආර්යපාලයන්, හය දෙනාමයි මට නම් ටිකක් අපැහැදිලි. ඔය වගේ ඇත්තටම මම පේනවා තමයි මේ චුට්ටක් අපැහැදිලි. මේ චුට්ටක් අපි කරයි යදී හරියයි. හරි. ඊට කතිකාචාර්යවරු ඔය අර්ථය ගත්තාම මම කියන එක පැහැදිලි වෙනවා නේද ඔයාලට? කියන එක හරවන්නේ. ඔව්. හරි. කතිකාචාර්යවරු යටතේ මේ 6 දෙනාට අමතරව දැන් මේ 6 දෙනාගේ මහාචාර්ය දිවින සලච්චාර්යවරු එම්.බී. ආර්යපාලයන් ගත්තාම මේ අතර එන්නේ නැහැ. කවුද? කතිකාචාර්යවරු යටතේ. ඒ දෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඉතින් ඕක තමයි කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංවේදනය යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. හරි.
එහෙනම් අපි යන්නේ ඊළඟට ළමයි 2006 සීන් එක කතා කරන්න. 2006 ඉපදුණු කවි හරි ඉන්නවද? 2006 කවි හරි ඉන්නවද ක්ලාස් එකේ? හරි. 2006 තමයි ප්‍රථම වරට පාසල් විෂය නිර්දේශය සඳහා දැන් හරියනවද? මම දැන් ටිකක් හරිය. පාසල් විෂය නිර්දේශය සඳහා මේ මීඩියා කියන විෂය එකතු කරන්නේ. එතකොට 2006 තමයි එකටම ඕලෙවල් වලට ඒ කියන්නේ 10 වසරට අතිරේක විෂයක් වශයෙන් මීඩියා එන්නේ. එතකොට ළමයි ඔයාලා සමහර විට ඕලෙවල් කාලේ ඔයාලට ඕලෙවල් නොතිබ්බට ගොඩක් දැන් මේ මීඩියා වලට ඕලෙවල් පටන් අරගෙන තියෙන්නේ 2006 ඉඳලා සමහර ඉස්කෝලවල ඔයාලා ඉගෙන ගත්තේ නැති ඔයාලට ඕලෙවල් වල මීඩියා තිබිලා තියෙනවා. මම ඉගෙන ගත්ත ඉස්කෝලේ ඕලෙවල් මීඩියා තිබෙන්නේ නැහැ. මම එක 11 ඉගෙන ගත්ත ඉස්කෝලේ ඕලෙවල් මීඩියා තිබෙන්නේ නැහැ. හරිද? හරි. එතකොට A-level වල තිබ්බා. හරි. ඊළඟට දැන් මේ ඕලෙවල් වලට ඉන්නේ 10 වසරේ 2006 2007 දී 11 වසරට එනවා ළමයි 2008 තමයි උසස් පෙළ කලා විෂය ධාරාවට එකතු වෙන්නේ මේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය. එතකොට ජාතික අධ්‍යාපන ආයතනයේ තමයි නිර්දේශ කරන්නේ උසස් පෙළ සඳහා වෙනම සාමාන්‍ය පෙළ විෂය සඳහා මෙන්න මේ විෂය උගන්වන්න. හරිද? ඉතින් මේ විදිහට මතක තියාගන්න මම කියවනේ අපේ විෂය හරිය අලුත් විෂයක් කියලා. පාස් පේපර් තියෙන්නේ එහෙනම් මොන අවුරුද්දේද නේද? 12 වසරේ කට්ටියට ඉගෙන ගන්න ඉවර 2008 දී. පාස් පේපර් එහෙනම් තියෙන්නේ 2010 ඉඳලා. 2010 පාස් පේපර් තියෙන්නේ. එතකොට පරණ සිලබස් කියන්නේ ගොඩාක් අලුත්. හරිද? ඒ 2010 ගත්තාම අපේ අලුත් සිලබස් ඒවත් ඒකේ තියෙනවා. මේ හැබැයි පරණ සිලබස් තමයි ඒ වගේ ගොඩක්ම තියෙන්නේ. හැබැයි අපේ සිලබස් එකේ ඒවත් ඒ වගේ තියෙනවා. හරිද? ඊළඟට ළමයි ඔය ටික ඔය පිළිවෙලින් මතක තියාගන්න ඔය සීන් නට සීන් 9ක් තියෙනවා ලංකාවට හඳුන්වා දීම කියන එකේ තවත් සීන් එකක් තියෙනවා ඒක මේ 60 දශකය හරිද 60 දශකයේ ගත්ත මොකද වෙන්නේ දන්නවද ලේක් හවුස් ආයතනය හරිද ලේක් හවුස් ආයතනය ඒ වගේම තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය හරිද ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය සහ ලේක් හවුස් ආයතනය නම් දෙක මතක තියාගන්න ගුවන් විදුලි ආයතනය සහ ලේක් හවුස් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවාව මේ දෙකේ මොකද කරන්නේ 60 දශකයේදී වෘත්තීය මාධ්‍යවේදී සඳහා ඒ කියන්නේ මේ टॉप එකක් විදිහට මාධ්‍යවේදී කියන්නේ නිවේදිකාවෝ ප්‍රවෘත්ති රචකයෝ සංස්කාරකවරු නිෂ්පාදකවරු එයාලට මොකද කරන්නේ පාඨමාලා පවත්වනවා. ඉතින් ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් මේ සංනිවේදන විෂය ලංකාවට හඳුන්වා දීම කියන එක සීන් 9කින්. හරිද? ගැටලුවක් තියෙනවා අහන්න බලන්න ඊළඟ මාතෘකාවට යන්න කලින් අකනවා අනවකුවා මතක් කරමු 1960 දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය මූලික කරගෙන මාත් එක්ක මතක් කරමු මොකක්ද කියන්නේ පාරේ කොමෙ දෙක කියමු බලන්න කියමු මොකද වෙන්නේ 1960 කාලයේදී හරි 69 කාලේ මොකද වෙන්නේ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය මූලික කරගෙන ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට මේ සංනිවේදන විෂය හඳුන්වා දෙනවා. ඒකේ පාඨමාලාවේ නම මොකද්ද? පුවත්පත් කලා වේදය අන්නේ ආචාර්ය එඩ්වින් ආර්යදාසයන් කවුද ඒ කාලේ හිටපු අධ්‍යාපන ඇමති? ළමයි කවුද ඒ කාලේ හිටපු අධ්‍යාපන ඇමති? ආචාර්ය ආයතනයේදී මොකද වෙන්නේ 71 කැලණියෙන් පස්සේ කැම්පස් වලට වෘත්තීය අභිමුඛ පාඨමාලා හඳුන්වා දෙනවා 72 දී මොකද වෙන්නේ
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලාව කියලා ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දෙනවා. ඒක වසරකින් අවලංගු වෙනවා. 1973 දී අපි කතා කරනවා කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ජන සංනිවේදන අධ්‍යයන අංශය ආරම්භ වෙනවා. 2006 දී O level වලට 11 වසරට එනවා. 2007 දී 11 වසරට 2008 දී 12 වසරට ඊට පස්සේ 60 දශකයේ මොකද වෙන්නේ? ගුවන්විදුලි සේවය සහ ලේක් හවුස් ආයතනය ඔන්න ඔය දෙක වගේ වෘත්තීය මාධ්‍යවේදී සඳහා පාඨමාලා පවත්වනවා. හරි. එහෙනම් අපි ඊළඟ කොටස් දෙකට ළමයි. ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. හෙට දෙවනි පාඩම. ඊළඟට අපි කතා කරන්නේ මේ සංවේදනය කියන එක අධ්‍යයනය කිරීමෙන් පුද්ගල තුළ ගොඩනැගෙන සාධක. තව එකක් තියෙනවා නේද? සංනිවේදනය විෂය හැදෑරීමේ අවශ්‍යතාවය කියලා. ඇත්තටම කියනයි. ඔය අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයෙකු තුළ ගොඩනැගෙන සාධකම තමයි විෂය හැදෑරීමේ අවශ්‍යතාවය යටතේ අපිට කතා කරන්න පුළුවන්. මේ දෙකම සමානයි. හැබැයි ඒක පාඩමේ වෙන වෙනම මාතෘකා ගත කරලා දීලා තියෙනවා. කමක් නැහැ. අපි කරමු. හරි. පුළුවන් මම කොටස් දෙකකට දාන්නකෝ. හරි. මේ පැත්තේ යන්නම් සංනිවේදනය කියන විෂය අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයෙකු තුළ ගොඩනැගෙන සාධක. අනිත් පැත්තේ යන්නම් මේ විෂය හැදෑරීමේ අවශ්‍යතා සංනිවේදනය අධ්‍යයනයේ විෂය හැදෑරීමේ අවශ්‍යතා. හරි. ළමයි ඔයාලගේ මොකක්ද මේ චුට්ටක් කරලා ගන්න. ඒක චුට්ටක් කරලා නෝට් තියාගෙන තියෙන්නේ. නෝට් එක ළඟ තියෙනවා. බලන්න ළමයි විෂය හැදෑරීමේ අවශ්‍යතාවයන් හතරක් වර ඉස්සෙල් මතියාගෙන කියලා දෙන්න එකක් කුසවසාවි අබා. මොකද්ද? ඔය හතර හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? එකක් තමයි මොකද්ද? ඒ කියන්නේ මේ හතරක් මතක තියාගන්න වඩුලා මේක පාවිච්චි කරන්න කුසවසාවි අබා. මොකද්ද කියන්නේ? කුසවසාවි අබා. කුසවසාවි අබා. හරි. ඔන්න බලන්න. ඒ හතර ලියනවා. කු ස මා සා කුස කියන එකක් ඈ කුස කියන එකක් කුස මසා වී අබා. හරිද? කුස කියලා ලියු කිව්වේ ඔයාලට නෝට් එකකින් ලියා ගන්න මේක සංනිවේදන කුසලතා වර්ධනය වීම. හරිද? මේ පාඩම් කරන් දෙන්නේ මේවල එහෙම ලියන්න එක්සෑම් එකට පාඩම් දෙකේ පාඩම් කරගන්න දෙන්නේ. සංනිවේදන කුසලතා වර්ධනය. අනිත් එක බලන්න තියෙනවා මාධ්‍ය සාක්ෂරතාව මේ වසා කිව්වේ මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය වීම. වී කියලා කිව්වේ විචාරශීලී ලෙස මාධ්‍ය පරිහරණය කිරීමේ ඥානය වර්ධනය වීම. අබා කියලා කිව්වේ අවස්තෝචිත භාෂා භාවිතා කිරීමට හැකියාව ලැබීම. හරිද? දැන් ඔයාලා ඔය හතරක් විස්තර කරන්න සහ උදාහරණ මේ දැනගන්න ඕනි. මේ දැන් හතරට වඩා උත්තර 10ක් විතර දීලා තියෙනව නේද? බලන්න මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ අවබෝධය, තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය ලැබීම, මාධ්‍ය පුද්ගල හා සමාජ බලපෑම් පිළිබඳ අවබෝධය ලැබීම, මාධ්‍ය ආචාර ධර්ම සහ නියාමන පිළිබඳ අවබෝධය ලැබීම. ඔහොම තව දීලා තියෙනවා. ඉතින් මේ හතර ගොඩක් ඒ කියන්නේ දේශි හතරක් වගේ විස්තර කරන්න ගන්නකොට උදාහරණත් එක්ක හොඳට මේ හතර විස්තර කරන්න පුළුවන්. හරිද? මේ පැත්තේ පුද්ගලික තුළ ගොඩනැගෙන සාධක ඒ කියන්නේ සංනිවේදනය කියන විෂය අධ්‍යයනය කිරීමෙන් පුද්ගලික තුළ ගොඩනැගෙන සාධක.
ඒ කොටස පෙරලා ගන්න ළමයි නෝට් එකේ. ඒක ටිකක් ඉස්සරහින් තියෙන්නේ. ඒ කොටස ඉස්සරහින් තියෙන පෙරලා ගන්න. පෙරලා ගන්න. ඒක ඔයාලට එතනින් හතරක් මතක තියාගන්න පුළුවන්. මසාවි නිර්මාණ චිත්ත ජනමාධ්‍ය. මොකද්ද? එතනින් හතරක් මතක තියාගන්න පුළුවන්. මේවම ලියන්නත් පුළුවන් ඈ. කිසි ගැටලුවක් නැහැ. මසාවි නිර්මාණ චිත්ත ජනමාධ්‍ය. හරිද? මේ ලේසිය මතක තියාගන්න ඕනේ මසාවි නිර්මාණ චිත්ත ජනමාධ්‍ය. මසාවි නිර්මාණ චිත්ත ජනමාධ්‍ය. මසා කියලා කිව්ව ළමයි කලින් වගේම මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය වීම. වී කියලා කිව්වේ විචාරශීලී මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතාවය වර්ධනය වීම. නිර්මාණ චිත්ත කියලා කිව්වේ නිර්මාණශීලී චිත්තය වර්ධනය වීම. මොකද්ද? නිර්මාණශීලී චිත්තය වර්ධනය. හරිද? ඊළඟට ජනමාධ්‍ය කියලා කිව්වේ ජනමාධ්‍ය ආයතන පිළිබඳ අවබෝධය. දැන් ඔයා මෙන්න මේ හතරෙන් මතක් මේක පාඩම් කරා නම් ඔයාලට 6ක් මතකයි. 6ක් මතකයි. ඇයි මේ දෙකක් සමානයිනේ. මේ පැත්තේව මේකට ලියන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරිද? ඇයි ළමයි? සංනිවේදන අධ්‍යයනය සංවේදනය කියන එක අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයෙකු තුළ ගොඩනැගෙන සාධකව නේද විෂය අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය නේ. විෂය අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව විෂය අධ්‍යයනය කිරීම තුළින් මේ සාධක ලැබෙන්නේ. එතකොට මේ දෙක අපි එක සමාන විදිහට දකින්න පුළුවන්. තේරුණාද? හරි. අපි එහෙනම් මේවා එකින් එක පැහැදිලි කරගමු. හරිද? ඔයාලට ගන්නව තියෙනවා නම් අහන්න. පළවෙනි එක මේ මාධ්‍ය සාක්ෂරතාවය කියන එක පුද්ගලයෙක් කියන්නේ මාධ්‍ය සමාවෙන්න සංනිවේදන අධ්‍යයනය කියන එක අධ්‍යයනය කිරීමෙන් මේ විෂය අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයෙකු තුළ ගොඩනැගෙන සාධකයක් වශයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ළමයි මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය වීම. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා මේ විෂය අධ්‍යයනය කරන එකෙන් ඔයාට ලැබෙනවලු මාධ්‍ය සාක්ෂරතාවය. ඒ කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ ළමයි අපි සාක්ෂරතාවය කියන්නේ මොකක්ද? ඕවට තියනවාද ඒක? ඔව්. ඇයි? ලියන්න සහ කියවීමට ඇති හැකියාව තමයි මේ සාක්ෂරතාවය කියන්නේ. එතකොට මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මාධ්‍ය වලින් ඉදිරිපත් වෙන සංදේශ නිවැරදිව භාවිතා කිරීමට සහ වටහා ගැනීමට ඇති හැකියාවට. හරිද? එතකොට අපිට මාධ්‍ය වලින් ඉදිරිපත් වෙන සංදේශ නිවැරදිව භාවිතා කිරීමට සහ වටහා ගැනීමට ඇති හැකියාව කියන්නේ මෙන්න මේ වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. හරි. හිතන්නකෝ පුවත්පතක් කියවා එහි අර්ථය අවබෝධ කර ගැනීමට පවතින හැකියාව. ඔයාලට පත්තරයක් කියවලා ඒකේ තියෙන කරුණු අවබෝධ කරගන්න පුළුවන් නම් මොකද විතර ඔයාලට තියෙන්නේ? මාධ්‍ය සාක්ෂරතාවය කියන දේවල් තියෙනවා. එහෙම නැත්නම් ගුවන් විදුලියේ රූපවාහිනී ප්‍රවෘත්ති වලින් ඉදිරිපත් වෙන කරුණු හරිද? ඉදිරිපත් වෙන කරුණු අවබෝධ කරගන්න පුළුවන්. තරවාච මාධ්‍ය සාක්ෂරතාවය තියෙනවා. තාත්කන්තොත් නව මාධ්‍ය ඒ වගේ දේවල් ඔයාලට පරිහරණය කරන්න පුළුවන් නම් එතනත් ඔයාලට මාධ්‍ය සාක්ෂරතාවය කියන දේ තියෙනවා. හරිද? එතකොට ළමයි මතක තියාගන්න විතර මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය වෙනවලු. ඔයා මේ සංනිවේදනය කියන විෂය අධ්‍යයනය කිරීම තුළින්. හරිද? ඊළඟට විචාරශීලී මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතාවය වර්ධනය වීම. ඒ කියන්නේ මාධ්‍ය මගින් ඇත්තමද දෙන්නේ ඇත්තම තොරතුරුද ළමයි දෙන්නේ නෑනේ. කොච්චර يعني යාළගේ ව්‍යාපාරික අර්ථය ඊළඟ ව්‍යාපාරික අවශ්‍යතාවය ඉටු කරගන්න අපිව කොච්චරනම් බොනවට අන්දරවැද්ද? මිසුමි සමර්නෙට් එකෙන් කොහොමද කියන්නේ? ජපානයේ ලදුන්ට සුදු රූප සපුවක් ගෙන දෙන්න අර කියන්නේ ජපානයේ ඉන්න කාන්තාව යාලා ජපාන ගෑනු කට්ටිය සුදු වෙලා තියෙන මිසුමි සබන්නික ගාලා. අපිට කියලා ඉතින් අපි සුදු වෙන මිසුමි සබන්නික ගාලා කියලා. පච්ච බොරු නේද ළමයි?
එතකොට ඒ වගේ තියෙන ඇත්ත නැත්ත හරියට වටහාගෙන කටයුතු කරන්න. සමහර වෙලේ සුදු වෙන පැහැපත් වෙන ගානේ ක්‍රීම් එකක් ගන්න පුළුවන්, කැප්සියුම් එකක් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ දොවට. ඒ කියන්නේ දැන්වීම. දැන්වීමෙන් දෙනවා අතකන්. දැන්වීමට කවදාත් ගන්නවද ළමයි මේ කණු කැත ඒ වගේ ටිකක් කණු කැත මේ නිකන් ඒ වගේ කෙනෙක් ගන්නවද ලියක් වලක් එක්ක ඒ වගේ ඇඩ් එකකට නෑනේ ළමයි. ඇත්තටම නෑනේ. එතකොට ළමයි අපි තේරුම් ගන්න ඕන ඇත්තටම එකෙන් කියන්නේ ඇත්තද බොරුද කියලා. ඒ තේරුම් ගන්න ඕනේ දැනුවාට හම්බෙනාලු මේ සංනිවේදක කියන එක අධ්‍යයනය කිරීම තුළින්. අනිත් එක නිර්මාණශීලී චින්තනය වර්ධනය වීම. මොකද මේ නිර්මාණශීලී චින්තනය වර්ධනය වීම කියලා කියන්නේ? ලෝකය අපූර්ව විදිහට ඔයාලට දකින්න පුළුවන් වෙනවලු. එහෙම නැත්නම් මේ මානව ක්‍රියාවලිය ලෝකය පාරිසරය භෞතික දේවල් අපූර්ව විදිහට පෙර නොවූ විදිහට දකින්න ඔයාලට පුළුවන් මුද වෙනවලු මේ සංනිවේදනය කියන විෂය අධ්‍යයනය කිරීම තුළින්. හිතන්නකො ළමයි මෙහෙම ඔබට කවියක් ලියන්න දෙනවා. දැන් ඔය ඔක්කොටම. හරිද? එතනින් කී දෙනාගේද කී දෙනාද මේ ලස්සනට කවියක් ලියලා තියෙන්නේ. ඒ අතර ලස්සනටම ලියලා තියෙන එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට තියෙන නිර්මාණශීලීත්වය නෙමෙයි තව කෙනෙක්ට තියෙන්නේ. එතකොට ළමයි ඒ නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න ඔයාලට ඕන වෙනාලු මෙන්න මේ ඔයාලට උදව් වෙනාලු මේ විෂය අධ්‍යයනය කිරීම. තවත් එකක් තමයි ජනමාධ්‍ය ආයතන පිළිබඳ අවබෝධය. ඒ කියන්නේ ජනමාධ්‍ය ආයතන වල අවබෝධය කියන්නේ ඒ කියන්නේ මාධ්‍ය ආයතන තුළ වෘත්තීමය භාවය, තාක්ෂණික ක්‍රියාවලිය, කියන්නේ නියාමන ක්‍රියාවලිය මේ මාධ්‍ය ජනමාධ්‍ය ආයතන ඇතුළේ වෙන ඒ ක්‍රියාවලිය පිළිබඳ ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් වෙනවලු මෙන්න මේ සංනිවේදන විෂය කියන එක අධ්‍යයනය කිරීම තුළින්. හරිද? ගැටලුවක් තියෙනවද ඒ ටිකේ ඔයාලට බලන්න හරි? අහන්න ළමයි ගැටලුවක් තියෙනවද බලන්න හරි? ඒ පැහැදිලි කරපු ටිකේ අහන්න ගැටලු තියෙනවා නැවත පැහැදිලි කිරීමක් එහෙම අවශ්‍ය එකක් තියෙනවද මේ ටිකේ? තේරුම් මම හිතනවා මේ මොකක්ද ගැටලුවක් තියෙනවා අහන්න. හරි? තව බලන්න ඔයාලට දීලා තියෙනවා මේ සංනිවේදන අධ්‍යයනය කියන්නේ මේ සංනිවේදන කියන විෂය අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයෙකු තුළ ගොඩනැගෙන සාධක වශයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සංනිවේදන ක්‍රියාදාමය හා මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය ලැබෙනවලු. ගවේෂණශීලී භාවය විචාරශීලී චින්තනය දියුණු වෙනවලු. අවශ්‍ය අදාළ තොරතුරු තෝරා ගැනීමේ හැකියාව වර්ධනය වෙනවලු. ඔය විදිහට තව කීපයක් තියෙනවා. හරිද? මේ ටික ඔයාලා ලේසියෙන් මතක තියාගන්න සහ කරුණු ඔයාලා ඒක ලේසියෙන් ලියන්න පුළුවන්. තේරුණේද? අන්නේ සද්ද නැහැ. ඕ කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ. විස්තර කරේද? ඔව් අනිවාර්යයෙන් පැහැදිලි කරන්න එනවා විස්තර කරන්න. තේරුණා? මුල් ටික ඇහුනේ. මුල් ටිකට ඇහුනේ නැහැ. හරි එහෙනම් මම පැහැදිලි කරේ මේ මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය වීම, විචාරශීලී මාධ්‍ය පරිහරණය කිරීමේ ඥානය, ඒ වගේ තමයි නිර්මාණශීලී චින්තනය වර්ධනය වීම, ජනමාධ්‍ය සහ ඒවා කියන්නේ ජනමාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලැබීම කියලා හතරකට තමයි කතා කරේ. ඔව් මේවා විස්තර කරන්න එනවා ළමයි. විස්තර කරන්න එන ප්‍රශ්න අපි මේවා කතා කරා අපේ ක්ලාස් එකේදී. කතා කරා. ඒ මතක නැද්ද? හිටපු කෙනෙක් වෙන්නව නෙමෙයි. ඒ කියපු කරුණු වලින් ඔයාලට මේක විස්තර කරන්න පුළුවන්. හරිද? මතකයි. දැක්කවද නේ? ආයෙ කියලා දෙන්නකෝ. හරියලයි කියලා දෙන්නම් අහගන්නකෝ. හරි අහගන්නකෝ. එහෙමයි හරිද? දැන් ළමයි දැන් මාධ්‍ය සාක්ෂරතාවයේ වර්ධනය වීම කියලා කියන්නේ එතනින් අදහස් කරන්නේ
මාධ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් වෙන තොරතුරු කියන්නේ සංදේශ නිවැරදිව අවබෝධ කර ගැනීමට ඒවා වටහා ගන්න ඒවා පරිහරණය කරන්න පුළුවන් වෙනවලු මේක ඉගෙන ගන්න එකේ. ඒකයි මාධ්‍ය සාක්ෂරතාව අපිට මේක වෙනම පාඩමක් විදිහට අපි කතා කරනවා. 6 වෙනි පාඩම. හරිද? ඒතර මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මේ මාධ්‍යමකින් ඉදිරිපත් කරන තොරතුරු නිවැරදිව භාවිතා කිරීමට වටහා ගන්න පුළුවන් හැකියාව. විචාරශීලී මාධ්‍ය පරිහරණය කිරීමේ යානය කියලා කියන්නේ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන තොරතුරු ඒ වගේ තියෙන යටි අර්ථය මාධ්‍යයේ මායාව වෙන් කරලා හරි මොකද්ද ඇත්ත සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියලා විචාරශීලීත්වයේ යුතුව වටහා ගන්න තියෙන හැකියාව. නිර්මාණශීලී චින්තනය වර්ධනය වීම කියලා කියන්නේ අපූර්ව ලෙස යමක් දැකීමට නිර්මාණය කිරීමට පවතින හැකියාව. ජනමාධ්‍ය ආයතනයන්හි පිළිබඳ අවබෝධය ලැබීම කියන්නේ ජනමාධ්‍ය ආයතන තුළ පවතින අභ්‍යන්තරික ක්‍රියාවලිය. තාක්ෂණික ක්‍රියාවලිය කියන්නේ කැමරා ඊට පස්සේ ආලෝකකරණ වෙන්න පුළුවන්. වෘත්තීමය භාවය අනුව ඒ කියන්නේ නිවේදක නිවේදිකාවන්ගේ ඒ වගේ වෘත්තීමය භාවය පිළිබඳව නියාමන ක්‍රියාවලිය නියාමනය කියන්නේ මාධ්‍යයෙන් හැම එකක්ම ප්‍රචාරණය කරන්න පුළුවන් ළමයි බෑ බෑනේ. ඒතකොට යාර නියාමන දොරටු පාලන ක්‍රියාවලිය ඔන්න ඔය වගේ දේවල් ගැන අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? උදාහරණයක් කියනනම් මාධ්‍ය සාක්ෂරතාවයේ උදාහරණ ප්‍රදර්ශනය වීමට මේ පුවත්පතක් කියවා නිවැරදිව තොරතුරු අවබෝධ කර ගැනීමට පවතින හැකියාව. ගුවන් විදුලියෙන් රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ නිවැරදිව තොරතුරු ලබා ගැනීමට පවතින හැකියාව. ඊළඟට නව මාධ්‍ය සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කර තොරතුරු ලබා ගැනීමට ග්‍රාහකයා සතු කුසලතාවය ඔය වගේ දේවල් අපිට මේ මාධ්‍ය සාක්ෂරතාවයට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. විචාරශීලී මාධ්‍ය පරිහරණය කිරීමේ ඥානයට උදාහරණ විදිහට ළමයි වෙළඳ දැන්වීම් වල නොරැවටි වෙළඳ දැන්වීම් වල නොරැවටි සත්‍ය අවබෝධ කරගෙන නැත්නම් මාධ්‍ය මායාව හඳුනා ගැනීමට පවතින හැකියාව. වෙළඳ දැන්වීම් වල නොරැවටි මාධ්‍යයේ මායාව හඳුනා ගැනීමට ඇති හැකියාව. මාධ්‍යයේ මගින් ඉදිරිපත් කරන සංදේශයන්හි යටි අර්ථය ව්‍යාපාරික අර්ථය හඳුනා ගැනීමට පවතින හැකියාව. ඔය වගේ දේවල් අපිට විචාරශීලී මාධ්‍ය පරිහරණය කිරීමේ ඥානය යටතේ කතා කරන්න පුළුවන්. නිර්මාණශීලී චින්තන වර්ධනය වීම කියලා කියන්නේ කෙටි කතා නවකතා රචනා කිරීමට පවතින හැකියාව, ගීපද නාට්‍ය, කිටි නාට්‍ය, චිත්‍රපට නිර්මාණය කිරීමට පවතින හැකියාව, ඔය වගේ දේවල්. දැන් මම ඔයාලට කියනවා විනාඩි 5යි දෙන්නේ මම ගැන කවියක් ලියන්න කියලා. විනාඩි 5යි මම ගැන කවියක් කියන්න කියනවා. දැන් විනාඩි 5ට කව උතර මේ සමහර විට එක පොලිමක් ලියයි. සමහර විට හිතන්න පවා වෙලා යනවනේ නේද? එතකොට ළමයි අර ඒකයි කියන්නේ නිර්මාණශීලී චින්තනයේ දියුණු වෙලා ඔයාලට ඒක ඉක්මනට ලියන්න පුළුවන් ලස්සනට. හරිද? හරි. ජනමාධ්‍ය ආයතන එක කිව්වා. හරි. දැන් මේක තාම නැද්ද? ගැහණුවක් තියනවද මේ කොටසේ? දැන් නම් හරියට අහින. හරි ළමයි. එහෙනම් අපි කතා කරමු ඊළඟ එක. ඊළඟ එක කියන්නේ අවිල්ලා ආවේ සංනිවේදනය කියන විෂය. දැන් තේරුණා හරි. විෂය හැදෑරීමේ අවශ්‍යතාවය ගැන අපි කතා කරමු. ඒක නැත්තනේ මේවම ගන්න පුළුවන්. හරිද? මේ අපෝ මේක පැහැදිලි කරන්නේ මාධ්‍ය සාක්ෂරතාවයෙන් මොකද ඒක කලින් පැහැදිලි කරානේ. හරිද? මොකක්ද සංනිවේදක කුසලතාව වර්ධනය වීම කියලා කියන්නේ. සත්‍ය කුසලතාවයක් කියන්නේ දැන් හිතන්න ළමයි කතරය ලිවීම කියන දේ. කතරය කියන දේ ගත්තත් කීයෙන් කී දෙනාට පුළුවන්. මොකක්ද මාතෘකාවක් යනතේ දුන්නාම ඒ පිළිබඳව දක්ෂව කතා කරන්න.
අනිත් අයගේ සිත් අනිත් අය අහගෙන ඉන්න කට්ටියම සිත් ඇද ගන්නා සුළු විදිහට නිර්මාණාත්මකව කතා කරන්න පුළුවන් කී දෙනාටද ලියන්න දුන්නාම හරි මවක් යනතේ ඒක නිවැරදිව නිර්මාණශීලීව ලියන්න පුළුවන් කී දෙනාටද එතකොට ඒ වගේ කතනය ඒ වගේම තමයි ලිඛිත සංනිවේදනය ඔව් රූපණයත් ගන්න පුළුවන් සංනිවේදන කුසල සංනිවේදන හැකියාව වර්ධනය වෙනවලු ඔයා මේ විෂය හැදෑරුවතික මේ විෂය හැදෑරීම අවශ්‍යතා. ඇයියා හදාරන්න ඕනේ හැදෑරුවොත් ඔයාලට මෙන්න මේ දේවල් ලැබෙනවා කියලා කියනවා. හරිද? ඊළඟට අවස්ථෝචිත භාෂා භාවිතා කිරීමේ හැකියාව. හරිද? මොකක්ද අවස්ථෝචිත භාෂා භාවිතය කියලා කියන්නේ? ඒ කියන්නේ තමයි අවස්ථාවට උචිත විදිහට භාෂාව හැසිරවීම. සන්දර්භය අනුව ඒ කියන්නේ වටපිටාව කියන්නේ පරිසරය අනුව ඒ කියන්නේ හිතන්නකෝ ඔය ගෙදර කතා කරන විදිහටද ආගමික ස්ථානයකට ගිහිල්ලා ඒ ඉන්න ආගමික අපිට හාමුදුරුවෝ කෙනෙක් ෆාදර් කෙනෙක් කියලා හිතමු එයාත් එක්ක කතා කරනවා ඒ විදිහටද නැහැ ඒ වගේම තමයි ප්‍රවෘත්ති කියන විදිහටද පත්තරේ ප්‍රවෘත්තිය ලියන්නේ නෑ අතර ප්‍රවෘත්ති කියද්දී පාවිච්චි කරන්නේ කතර භාෂාවක් ලියද්දී පාවිච්චි කරන්නේ ලිඛිත භාෂාවක් ඒ වගේම තමයි නිවුස් ප්‍රසන්ට් ටීම් මියුසිකල් වැඩසටහනක් මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකක් යනකොට ඒ දෙකේ භාෂාව වෙනස් නේද? වොයිස් නම් නැති සුද්ධ ට්‍රේනින් එකක් දැක්කද මේ ටිකේ? අලමයි වොයිස් නම් නැති සුද්ධ ප්‍රවෘත්ති කියන විදිහටද මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරා යන්න නෑනේ. ඒ විදිහ වෙනස්. නේ? වෙනස්. කියන්නේ මෙතන අවස්ථෝචිත භාෂාවකදී භාෂාව හැසිරවීම ඒ දේවල් පවා තියෙනවා. හරිද? මෙන්න ප්‍රවෘත්ති. දැන් මෙලොව 6:55යි. මම ලෙක්චර් එක කියන්න බෑ. හරිද? ඔය විදිහට නිවුස් ප්‍රසන්ටි ඊට පස්සේ මියුසිකල් ප්‍රෝග්‍රෑම් එක කරා. ඔව් පිලාවි මාත් එක්ක ඖෂධී ලෝචනා අපිත් මේ ෆ්‍රෙන්ඩ් එකතු වෙලා ඉන්නවා. ඒතන නෙවෙයි අවශ්‍යත් මාත් එක්ක ඉන්නවා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි යමු ඊළඟට වහන්න. දැන් වෙලාව 3:55යි. පරිදි වෙලාව කියලා 8:42යි එළවෙයි. හරි. ඉතින් ඔය විදිහට අර භාෂාව හැසිරීම කියන දේවල් වෙනස් වෙනවා. ඒ භාෂා භාවිත පිළිබඳ ඔයාලට දැනුමක් ලැබෙනවා. මේ තුලින් ඒ කියන්නේ විෂය හැදෑරුවොත් ඔයාලට මේ දේ ලැබෙනවා. හරිද? ඒ වගේ තවත් කීපයක් තියෙනවා. ඉතින් මේ නිර්මාණශීලී සංනිවේදන කුසලතා ඇති වෙනවා. මේකේ වෙන මෙතන තියෙනවා. හරිද? ඒ විදිහට අපිට විෂය හැදෑරීමේ අවශ්‍යතාව සහ පුද්ගලිකව ගොඩනගන සාධක කතා කරන්න පුළුවන්. ගැටලු තියෙනවනම් අසන්න ප්‍රශ්න තියෙනවනම් අසන්න දැන් මෙච්චර දවස් පාඩම් නොකර හිටියනම් දැන් මේ කියන ගමන් වල පාඩම් කරන්න ඕනේ. මේ සබ්ජෙක්ට් එක ගන්නේ මම මේ කියදී වත් කරනවා පාඩම් කරලා ළමයි. හරි. අපි යන්නේ එහෙනම් ඊළඟ කොටසට. ඊළඟ කොටසක් නෑනේ ඉවර වෙන්නේ. දැන් චූටි කොටසක් තියෙනවා. හරිද? චූටි කොටසක් තියෙනවා. ඒ තමයි ළමයි. හරිද? දැන් අපේ විෂය කොටස් දෙකයිනේ. මොකද අපි කියන්නේ? කොටස් දෙක ඒක කොහොමද වෙන්නේ? ඇයි අපි කරගන්නේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය? ඇයි කොටස් දෙකක් නැත්තේ? මේ සංනිවේදනය එකක් අනිත් එක තමයි මාධ්‍ය අධ්‍යයනය කියන එක. ඕම් බලා ගන්නකො. මම ඒක මතකද? අපේ විෂය ගත්තහම ළමයි සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියලා කියන්නේ අපි. හැබැයි ළමයි මේක කොටස් දෙකයි. මේ කොටස් දෙක යනදී අපිට ඉගෙන ගන්න තියෙන ඒවා කොටස් දෙකක් තියෙනවා. හරිද? සංනිවේදනය කියන කොටසට අපි ඉගෙන ගන්නේ කියන්නේ සංනිවේදනය යටතේ වෙනස් නොවන කරුණු. ඒ කියන්නේ වෙනස් නොවන කරුණු.
වෙනස් නොවන කියන්නේ ළමයි න්‍යායාත්මක කරුණු. හරිද? අපිට කවුරු හරි ඉදිරිපත් කරපු නිර්වචනයක් වෙනස් කරන්න පුළුවන්ද? අපිට ඕන විදිහට බෑනේ. සංවේදන ආකෘතියක් අපිට වෙනස් කරන්න පුළුවන්ද? අපිට කැමති විදිහට බෑ. සංවේදන කාර්යයන් මූලිකාංග ඒවා අපිට කැමති විදිහට අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ ළමයි. එතකොට සංවේදන වර්ග ස්වරූප ඒවා වෙනස් නොවන න්‍යායාත්මක දේවල් හින්දා අපි ඒවා කතා කරන්නේ සංවේදනය කියන කොටස යටතේ. හරිද? මාධ්‍ය දෙන්නේ කියන්නේ සාමාන්‍යයෙන් වෙනස් වෙන දේවල්. හරිද? වෙනස් වෙන. හරිද? වෙනස් කියන්නේ මේ මීඩියා විෂයේදී වෙනස් වෙන දේවල්. ඒ කියන්නේ න්‍යායාත්මක නොවන. හරිද? හරිදනේ. අතුරු වස්තුවේ අපිට ඒක ගොඩක් තියෙන මේ කොටස තමයි කතා කරන්නේ. එතකොට මේ අන්තරමයි කතා කරනවා මේ මාධ්‍ය අධ්‍යයනය හැදෑරීම මාධ්‍යයේ තියෙන ඓතිහාසික පරිණාමය වෙනස් වෙන්නේ නැද්ද? ඓතිහාසික පරිණාමය කියලා දේ වෙනස් වෙනවනේ. එතකොට ඒ දේවල් ඒක මාධ්‍යයේ තියෙන අන්තර්ගතය ඒවා වෙනස් වෙන දේවල්නේ. හරිද? ඒ වගේම මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒකේ සමාජයට සංස්කෘතියට පුද්ගලයාට ඇති කරන බලපෑම් කොයි වගේද? ඒවා වෙනස් වෙන දේවල්නේ නේද? ඒකට වෙනස් වෙනවා තමයි මේ කොටසදී කතා කරන්නේ. ප්‍රශ්නයක් තියෙනවද? ඒ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද? එකක් ඇවිල්ලා වගේ. එතකොට අක්කේ ප්‍රවෘත්තිවල භාවිතා වෙන්නේ කතන භාෂාවද? සංගීත වැඩසටහන්වල එතකොට භාෂාව වාචික භාෂාවද? හොඳ ප්‍රශ්නයක්. මේක සාමාන්‍යයෙන් අපි දෙවනි පාඩම යටතේ තමයි අපිට මේක නෑ තුන යටතේ තමයි කතා කරන්න තියෙන්නේ. ප්‍රවෘත්තිවලදී අපි පාවිච්චි කරන්නේ වාචික. ඔයා දෙක මාරු කරලා. ඒක මම කියලා දෙනවා. දැන් පටල ගන්න එපා. තුන්වෙනි පාඩමේදී කතා කරන්න. ප්‍රවෘත්තිවල වාචික සංගීත වැඩසටහන් වල කතන ඒක වෙනස් වෙන්න පුළුවන්. හරිද? අපි කතනයි වාචිකයි ඔක තුන්වෙනි පාඩමේදී මම කියලා දෙන්නම්. හරිද? මෙහෙමයි. දෙකේම ඉතින් දෙකේම පාවිච්චි කරන්නේ මේ දැන් මියුසික් ප්‍රෝග්‍රෑම් එක කළත් බලාගෙන මොනවා හරි කියනවා නම් ඒක අයිති වෙන්නේ සාමාන්‍යයෙන් මේ වාචික වලට. හරිද? කතන වලට නෙමෙයි. බොහෝ දුරට ඒක යන්නේ කතන වලට මේ කතන වලට ඒක ඔයා ඒ ගැනනේ ඇහුවේ පෙද්මී ඔක චුට්ටක් පටල ගන්නවා මම මේ තුන්වෙනි පාඩමේදී කියන්නම් ඒක. හරිද? කොහොම හරි මේ දෙකේම තියෙන්නේ මේ සාමාන්‍ය ලිඛිත භාෂාව නෙමෙයි භාවිතා කරන්නේ. හරිද? කතන භාෂාව ගත්තොත් භාෂාවෙන් ගත්තොත් භාෂාව කතන භාෂාව. අපි භාෂාවට වාචික භාෂාව කියන්නේ කතන භාෂාව ලිඛිත භාෂාව කියන්නේ. එහෙමයි. හරිද? දෙකේම එකයි. ලිඛිත භාෂාව නෙමෙයි. හරි ළමයි. එහෙනම් තවත් චූටි දෙයක් තියෙනවා ඉතල ගන්න මේ පාඩමේ අවසානයට. අහගන්නකෝ ඉවත් කරන්න ස්ලයිඩ්. අයියෝ මම මේ කෝඩින් වල මාතෘකාව තමයි නැහැ. අපේ මේ විෂයේදී ඒ කියන්නේ මේ මාධ්‍ය අධ්‍යාපනය යටතේ හරි මාධ්‍ය අධ්‍යාපනය යටතේ අපිට කියන්නේ මේ මාධ්‍ය අධ්‍යාපනය යටතේ ගත්තාම මාධ්‍ය වශයෙන් මාධ්‍ය කියන්නේ මොකක්ද? ප්‍රශ්නයක් නැද්ද ඔයාලට? මාධ්‍ය කියන්නේ මොකක්ද? කැතයි නේ. කැතයි. කැතම කැතයි. මොකක්ද මාධ්‍ය කියලා අපි කියන්නේ? මාධ්‍ය කියන්නේ ළමයි බලගන්න. මේකට කොටස් හතරකට බෙදෙනවා. හරිද? කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි දෘශ්‍ය මාධ්‍ය හෙවත් චලන රූප මාධ්‍ය. එකක් තමයි
දෘශ්‍ය මාධ්‍ය එහෙම නැත්නම් චලන රූප මාධ්‍ය. හරිද? අනිත් එක තමයි ශ්‍රව්‍ය මාධ්‍ය. එහෙම නැත්නම් අපි කියනවා හඬ මාධ්‍ය කියලා. හරිද? ශ්‍රව්‍ය මාධ්‍ය එහෙම නැත්නම් අපි කියනවා හඬ මාධ්‍ය කියලා. තවත් එකක් තියෙනවා අපි කියනවා ලිඛිත මාධ්‍ය. ලිඛිත මුද්‍රිත. අනිත් එක තමයි නව අංකිත තාක්ෂණික මාධ්‍ය. නව අංකිත තාක්ෂණික මාධ්‍ය තමයි අනිත් එක. හරිද? නව අපි කතා කරන මාධ්‍ය ප්‍රධාන වශයෙන් අපිට 1 2 3 4 කියලා කොටස් 4කට වෙන් කරන්න පුළුවන්. මම කියන මාධ්‍යවල උදාහරණ චලන රූප මාධ්‍යවල උදාහරණ ඔය අතර කියන්න බලන්න. ඔයාලා ටීවී බලනවනේ. සිනමාව, රූපවාහිනී ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය ඒ සියල්ල අයිති වෙන්නේ චිත්‍රපට ඒ ඔක්කොම අයිති වෙන්නේ දෘශ්‍ය මාධ්‍ය රූප මාධ්‍ය වලට. හරි ලේසි දෙයක් මේක. ශ්‍රව්‍ය හඬ සංගීතය ගුවන් විදුලි සමහරට ගුවන් විදුලියේ නැත්නම් හඬ මාධ්‍ය වලට. ලිඛිත මුද්‍රිත මාධ්‍ය වලට පෝස්ටර් අත්පත්‍රිකා පෝස්ටර් අත්පත්‍රිකා පොත් සගරා පුවත්පත් ඒවා ඉතින් මේකද නාමශනික මාධ්‍ය වලට මොනවාද ස්මාර්ට් ජංගම දුරකථනය පරිගණකය ඊටසේ ටැබ් ඩිජිටල් රූපවාහිනී ඩිජිටල් කැමරා ඩිජිටල් ප්‍රින්ටර්ස් ඕවා ඉතින් නාමශනික මාධ්‍ය වලට ළමයි ගැටලුවක් තියනවද ළමයි ගැටලුවක් තියනවද අහන්න බලන්න සුභාරංචියක් කියන්න දාලා ඔක්කොටම සුභාරංචියක් කියන්නද අපිට දැන් පාඩම ඉවර කරන්න පුළුවන්. හැබැයි ඔය තව දෙයක් දැනගන්න ඕනේ. ඔයා මෙන්න මේ මීඩියා විෂය ශාස්ත්‍රය ඔස්සේ ඉස්සරහට යනවා නම් ඔයාට යන්න පුළුවන් කැම්පස් පොත. ඒක අපි ඉගෙනගෙනම මේ පාඩම ඉවර කරමු. හරිද? එකට මම මගේ කැම්පස් එක ලියලා ඉන්නම්ක. හරිද? පාඩමේ මීඩියා ශාස්ත්‍රය ඔස්සේ යනවා නම් ඔයාට පුළුවන් කැම්පස් මොනවාද? ඒ පැත්තේ හොයන්න බලාපොරොත්තු වෙනවා නම් එක කැම්පස් එකක් තමයි ළමයි. මගේ කැම්පස් එක කොළඹ විශ්වවිද්‍යාලය. කොළඹ විශ්වවිද්‍යාලය. ඊළඟට ළමයි තව කොළඹ ශ්‍රීපාලි මණ්ඩපයක් තියෙනවා. දැන් අපේ කොළඹ කැම්පස් එකේ ගත්තොත් ළමයි අපිට තියෙනවා සබ්ජෙක්ට් එකක් CCA Communication and Creative Arts කියලා. ඒ අතේ අපිට මේ මීඩියා විෂය ගැන හදාගන්න පුළුවන්. කොළඹ ශ්‍රීපාලි මණ්ඩපයේ මේක තියෙන්නේ හොරණ. හරිද? ශ්‍රීපාලි මණ්ඩපය. මේක ගත්තාම ළමයි මෙහෙමයි මේ ඇපිටියුඩ් ටෙස්ට් ඉසෙට් කෝ ගොඩක් අඩු ළමයිට පවා මේකට යන්න පුළුවන් ඇපිටියුඩ් ටෙස්ට් එක කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා මේකෙදී. ඒතකොට ඒක පාස් ඒකත් සලකා බලනවා මේකද රිසෙට් කෝ එක විතර නෙමෙයි අඩු රිසෙට් කෝ ගාවට chance එකක් තියෙනවා. ශ්‍රීපාලි මණ්ඩපය මේකේ කෝස් එක මාස් කමියුනිකේෂන් ජන සංනිවේදනය වෙනකොට මම මතක විදිහට හරිද ඊළඟට කැලණි කැම්පස් එකේ තියෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ තියෙනවා ජයවර්ධනපුරයේ තියෙනවා ජයවර්ධනපුර කැම්පස් එකේ තියෙනවා තව තියෙනවා මේ යාපනයේ ඉස්සර තිබ්බදම යාපනයේ නෑ ඒක පේරාදෙණියේ තියෙනවා හරි පේරාදෙණියේ තියෙනවා යාපනයේ ඉස්සර තිබ්බා පේරාදෙණියේ තියෙනවා තව ගත්තාම මොනවාද කිව්වේ නැත්තේ මෙතන නැගෙනහිර ත්‍රිකුණාමල මණ්ඩපය ඒකෙත් තියෙනවා හරිද නැගෙනහිර ත්‍රිකුණාමල මණ්ඩපය
හරිද? ඕකෙත් තියෙනවා. ඉතින් තව රජරට එකෙත් තියෙනවා. ඕපන් යුනිවර්සිටි එකෙත් තියෙනවා. හරිද? රජරට කැම්පස් එක ඊට පස්සේ විවෘත විශ්වවිද්‍යාලය ඕපන් යුනිවර්සිටි එක ඔය කැම්පස් වල ඔයාලට ප්‍රතිපාශමාලා හදාරන්න පුළුවන් මේ සංනිවේදන විෂය සම්බන්ධයෙන්. ඔයාලට කලින් කැම්පස් එක කියන්න බෑ. ඔයාලට අමාරු ඉස්සරට ආවොත් අපිට එතකොට සීනි කෙනෙක් ඔයාලගේ. හරිද? ඔව් ඔයාලා එද්දි නම් මම ඉදී හැබැයි ඔයාලා එද්දි ඉදී. ඔයාලා එද්දි ඉදී කොහොමද? දැන් තේර අර කලින් කියපු සංනිවේදන මාධ්‍ය අර්ජලයේ කොටසේ දෙකට උදාහරණ තවා ටිකක් කිව්වේ ඒක ආයෙ කල්ලකෝ අර ඓතිහාසික පරිරාවය කිව්වේ මාධ්‍ය අර්ජලයේ ඒ වගේ උදාහරණ හතරක් වගේ දෙල්ලකෝ දෙකකට වෙන ඕක වැඩි පෙට්ටි ඔයගොල්ලෝ නෝට් එකක් ගන්නද? පෙන්නේ මම හැබැයි නෝට් එක දැම්මේ නැහැ. මේ නෝට් එක දෙන්නම්. අපි ගෲප් එකට දාලා තිබ්බේ. පෙට්ටි ඇඩ්‍රස් දැම්මා. ඒක තියෙනවා. සංනිවේදනය කොටස ඇතුලේ උදාහරණ ටිකයි මාත්‍රයක් ඇතුලේ උදාහරණ ටික තියෙනවා ඒකේ. හරිද? ඊයටතේ වෙන වෙනම උදාහරණ තියෙනවා. ඒකනේ අහුවේ. නෑනේ. නෝට් එක දුන්නේ නැහැ. එහෙම වෙන්න තියෙනවා. මම ගෲප් එකට ඇඩ් කරලා දෙන්න. ඕ කෝ ඒක ඔව් ඒක තියෙනවා. නෝට් එකේ තියෙනවා. මේ නෝට් එක වැඩි කච්චි කියන්නේ මොකද මම හිතුවා තියරි ගෲප් එකට දාලා නෝට් එක දාලා දෙන්නේ මේ ගොඩක් මේ ඉන්නේ අපේ මේකටත් එන්නේ ක්ලාස් එකේම අලුතෙන් සම්බන්ධ වෙලා ඒ හින්දා දාන්න නෝට් එක. හරිද? මට කියන්න ඔයාලට කැම්පස් එක මොකක්ද? ඔයාලට කැම්පස් එක කියන්න බලන්න. මොකක්ද ඔයාලගේ හිතේ තියෙන කැම්පස් එක? පේරාදෙනියද කොළඹද කොහෙද? ළමයි කැම්පස් එකක් හිතේ නැති ඩ්‍රීම් යුනිවර්සිටි එක? කොළඹ නැත්නම් කැලණිය. කොළඹ නැත්නම් කැලණිය. කොළඹ කැලණිය කොළඹ නැත්නම් කැලණිය. කොළඹ කොළඹ පෙරචපුර. මෙසේජ් එක. කැලණිය රජරට. හොඳයි. අනිවාර්යෙන් ඉතින් ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා සාර්ථක කරන්න තමයි. හරිද? මහන්සි වෙන අනිවාර්යෙන් මහන්සි වෙන කැපවෙලා වැඩි කරොත් බැරි නෑ. බෑ කියලා දෙයක් නෑ ළමයි. හරිද? හරි. වෙන මොනවද ප්‍රශ්න තියෙනවද? අපි මේ 10 වෙනිකම් දැම්මත් අපිට කලින් ඉවර කරන්න පුළුවන්. මේක මොකද පළවෙනි පාඩමනේ. ගොඩක් හොඳයි එහෙම කතා කරන්න. ඉවරයි. පළවෙනි පාඩම ඉවරයි. හෙට හම්බෙමු. අපි හෙට දාගත්තේ හෙටේ වෙලාවට පහමාර කවුරු දන්න යාළුවෝ ඉන්නවනම් කියන්න ඉන්න. මේ පහමාර හතහමාර අට 10 හෙට යමු. ප්‍රශ්න නැහැ නේ කට්ටියට. ප්‍රශ්න මොකක්ද තියෙනවද වෙන්නේ? හරි. එහෙනම් අපි අද ක්ලාස් එක ඉවර කරමු ළමයි. හැමෝටම සුබ රාත්‍රියක් පාඩම් කරන්න ආර බුදු සරණයි හැමෝටම. Good night බුදු සරණයි. Bye. Bye හැමෝටම bye රෂා. Good night baby. Bye බුදු සරණයි. Bye.